ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මගේ channel එකේ බලන කට්ටිය දන්නවා මම ගොඩක් වීඩියෝස් දාලා තියෙන්නේ දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න අයට, ඒ වගේම දරුවේ පිළිසිඳ ගත්ත අයට වඩා වැදගත් කාරණා. ඉතින් මම අද කියන්න හැදුවේ දරුවෙක් ලැබුණට පස්සේ ඒ මුල් සති දෙක කිහිපය තුල ඔයගොල්ලෝ මොන වගේ දේවල්ද කරන්නේ? මොන වගේ දේවල්ද කළ යුත්තේ නොකළ යුත්තේ වගේ දේවල් තමයි මම අද මේ වීඩියෝ එකකින් කියන්න යන්නේ. එතකොට මම ලැබපු අත්දැකීමුත් එක්ක මට ඔයගොල්ලන්ට මෙන්න මේ දේවල් කිව්වොත් වටිනවා කියලා හිතන කාරණා කිහිපයක් තමයි මම අද කියන්න යන්නේ. එහෙනම් බලමු මොකද්ද පළවෙනි කාරණාව කියලා. පළවෙනි කාරණාව තමයි දරුවා ලැබුණට පස්සේ ඔයගොල්ලෝ රෙස්ට් කරන්න ඕනේ. හොඳින් විවේක ගන්න ඕනේ. මතක තියාගන්න. ඔයාගේ සහායට ඔයාගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සහෝදරියක් වෙන්න පුළුවන්. විශ්වාසවන්ත කෙනෙක් තියාගන්න ගෙදර අනිත් වැඩ කටයුතු සඳහා. ඒ වගේම දරුවව බලා ගන්න, දරුවා නිදින අතරතුර අම්මත් අනිවාර්යෙන් නිදා ගන්න, රෙස්ට් කරන්න අවශ්‍යයි. මෙන්න මේ විවේකය අත්‍යවශ්‍යයි ඔයගොල්ලන්ගේ ඇඟ හීල් වෙන්න. දෙවැනි කාරණාව තමයි මේක ගොඩක් පැරණි අම්මලා දන්නවා මේ හර්බල් බාත් එක. මේකෙදි මෙන්න මේ සතියට දෙපාරක් තුන් පාරක් මෙන්න මේ ස්නානය කරනවා නම් මෙන්න මේ මං කියන ද්‍රව්‍ය ටික එකතු කරගෙන ඕගොල්ලන්ගේ ශරීරයේ යම්කිසි විස බීජයක් තියෙනවා නම් ඒක නැතුව යනවා. ඒ වගේම මසල්ස් වලට, මාංශ පේශීන් වලට වගේම ශරීරය ඉක්මනට හීල් වෙන්න මේ ස්නානය වැදගත් වෙනවා. මෙන්න මේ ද්‍රව්‍ය තුන තමයි අවශ්‍ය වෙන්නේ. කොහොඹ, ඉරිවේරිය, පොල්පලා. ඉතින් මේක ස්වල්ප වශයෙන් අරගෙන තම්බ ගන්න. හොඳ මුට්ටියක් රත් කරලා ඒක තම්බගෙන ඒකෙන් ස්නානය කරලා බලන්න ගොඩක් සනීපයක් දැනෙනවා ඇඟට. ඒ වගේම මිඩ්වයිෆ් කින් අහන්නත් පුළුවන් මේ ස්නානය ගැන. ගොඩක් පැරණි අම්මලාත් මේ ගැන දන්නවා. මේකෙදී ඇඟේ වේදනාව අඩු වෙනවා. ඒ වගේම ශරීරයට සැහැල්ලුවක් දැනෙනවා. මතක තියාගන්න ස්නානය කරාට පස්සේ අනිවාර්යයෙන්ම ඇඟ හොඳින් පිහදාලා උෂ්ණව ඉන්න ඕනේ. හොඳ උෂ්ණ සයිස ඇඳුමක් ඇඳගෙන. මොකද ඇඟ සීතල වුණොත් ඇඟ දුර්වල ගතියක් දැනෙන්න පුළුවන්. ඒක අපහසුයි. කිරි දෙනකොට වගේ ගොඩක් සීතලක් ආවොත් ඒක ඇඟට වේදනාකාරී. ඉතින් මේ විදිහට කරලා බලන්න. තුන්වෙනි කාරණාව තමයි අනිවාර්යෙන් පෝෂ්‍යදාහී ආහාර වේලක් ගන්නම ඕනේ. ආහාර වේලට බිත්තර, මාළු, මුරුංගා කොළ, ඒ වගේම කිරිකොස් එකතු කර ගන්නවා නම් ගොඩක් හොඳයි. තව දෙයක් තමයි ඖෂධීය කැඳ පානය කිරීමත් ඊටාම ශරීරයට හිතකර වෙනවා මේ කාලය ඇතුළත තුළ. සැර අධික, ගැඹුරු තෙලේ බෙදපු, තද සීතල සහිත ආහාර ගැනීමෙන් වළකින්න මේ කාලය ඇතුළත තුළ. ඊළඟට වැදගත් කාරණාවක් තමයි කතා කරන්න යන්නේ දරුවට කිරි දීම පිළිබඳව. සාමාන්‍යයෙන් දරුවෙකුට කිරි දෙනකොට පැය දෙකෙන් දෙකට තුනෙන් තුනට වගේ කිරි දෙන්න කියලා කියනවා. එහෙම නැත්නම් දැන් ගොඩක් දුරට කියන දෙයක් තමයි on demand. ඒ කියන්නේ දරුවා අවශ්‍ය ඉල්ලන වෙලාවට කිරි දෙන්න කියලා. පැය තුනෙන් මුලින්ම කිරි දීලා දරුවා නිදි නම් පැය 4ක් විතර යනවා නම් ඒ දරුවා නිදි නම් ඇහැරවලා දෙන්න යන්න එපා. ඊට පස්සේ පැය 5ක් විතර බලලා දරුවා බඩගිනි නම් අනිවාර්යයෙන්ම හැරෙනවා. මේ ගැන ඔයගලන්ට තවත් විස්තර මිඩ්වයිෆ් කෙන් දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී දරුවා නිදිනවා නම් ඔබත් නිදා ගන්න. දරුවා හැල්ලා ඉල්ලනකොට තමයි කිරි දෙන්න කියලා කියන්නේ. මේ කිරි දීමෙන් ලැබෙන විශේෂ ඔබේ ශරීරයට ලැබෙන විශේෂම දේ තමයි ඉක්මනට හීල් වෙන්න උදව් වෙනවා මේ කිරි දීම. ඒ වගේම ගර්භාෂයේ යථාතථයට පත් වෙන්න උදව් වෙනවා. දරුවා සහ මව අතර තියෙන බැඳීම ඊටාම ශක්තිමත් ලස්සන වෙනවා මෙන්න මේ කිරි දීම තුලින්. තව මම කරපු දෙයක් තමයි ඔයගොල්ලෝ දන්නවා ගොඩක් සමහර අම්මලා ගොඩක් දරුවෙක් ලැබෙනිනකොට ගොඩක් බඩ විශාල වෙනවා. ඉතින් මේ විශාල වීම දරුවා ලැබුණාට පස්සේ එකපාරට අඩු වෙන්නේ නැහැනේ. එතකොට ගොඩක් අපහසුයි නැකිලා යන්න එන්නේ. එතකොට මම භාවිතා කරා මේ බඳ පටියක්. ඒක ගන්න තියෙනවා ඔන්ලයින් ගන්නත් පුළුවන්. දැන් ගොඩක් ෆාමසි වල තියෙනවා. හරිම පහසු වුණා මගේ ඉරියව්ව රඳා පවත්වා ගන්න. ඒ වගේම මතක තියාගන්න ගොඩක් තදට ගැට ගහන්න යන්න එපා. මේක ගන්නවා නම් ඔයගලන්ට සැක සහිත නම් මිඩ්වයිෆ් කෙන් උපදෙස් ගන්නත් පුළුවන් මේ පිළිබඳව.
තවත් වැදගත් කාරණාවක් තමයි ඔයගොල්ලන්ගේ මානසික සුවය. අනිවාර්යයෙන්ම ඔබගේ මානසික සුවය ගැන නිතරම හිතන්න ඕනේ. මේ කාලය ඇතුළත තුල දුකක් ඇති වෙනවා, සමහරට තනියම අඬන්න පුළුවන්, වේදනාවක් ඇති වෙන්න පුළුවන් හිතට. මේක සාමාන්‍යයි. මේ හෝමෝන වල බලපෑම වෙනස් වීම මත ඇතිවන මේ එක එක සංවේදී සිතුවිලි පහළ වෙන එක සාමාන්‍යයි. ඉතින් මේ දේදී ඔබේ සහකරුවා එක්ක හරි එහෙම නැත්නම් ළඟම යාළුවෙක් එක්ක අම්මා එක්ක හරි මේ දේ බෙදා ගන්න. කොයි වෙලේවත් තනියම ගත කරන්න එපා කාලය. එක්ක සින්දුවක් අහන්න එහෙම නැත්නම් භාවනාවකට යොමු වෙන්න. මෙන්න මේ කාරණා වලින් ඔයගොල්ලන්ගේ හිත ශක්තිමත් කරගන්න පුළුවන්. මම දන්නවා අලුතෙන් අම්මා කෙනෙක් වෙන කෙනෙක්ට ගොඩාක් ලොකු චැලෙන්ජ් එකක්. ඒක ලොකු අභියෝගයක්. ගොඩක් තනියෙන් ඉන්න අම්මලට ගොඩක්ම අසීරු කාරණයක් මතක තියාගන්න. ඒ වෙලාවට දැන් සෝෂල් මීඩියා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වැදගත් වීඩියෝ බලාගෙන ඔයගලගේ හිත ශක්තිමත් කරගන්න. කොයි වෙලෙත් දරුවගේ ඔබගේ ආරක්ෂාව ගැන නිතරම හිතන්න. ඊළඟ එක බබාව ඉස්පිරිතාලෙන් කියනවා සාමාන්‍යයෙන් දරුවට කිසිම වෙනසක් නැත්නම් නිරෝගී දරුවෙක් නම් හැමදාම නාවන්න කියලා. ඉතින් හැමදාම නාවන දේ අනිවාර්යෙන් සාමාන්‍ය උදේ 10ට විතර කරා නම් දරුවව නාවන එක දරුවා හොඳ නිින්දකටත් යනවා. ඒ වගේම දරුවට සනීපයි. දරුවා නෑවට පස්සේ පෙකිනි වෙලාවට හොඳටම වේලලා ඩ්‍රයි තත්වෙන් තියාගන්න ඕනේ, හොඳට පිහලා. මොකද ඒක ආසාදනය වෙන්න පුළුවන් තෙතමනේ රැඳුනොත්. තවත් කාරණාවක් තමයි අම්මලාට මේක ගොඩක් හිතට වද දෙන කාරණාවක්. අපි දන්නවා දරුවෙක් ලැබුණාට පස්සේ දරුවා බලන්න නෑදෑයෝ යාළුවෝ වගේ එන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට එන්න එපා කියන එක සමහරට හොඳ නෑ කියලා හිතෙන්න පුළුවන්. නමුත් කෙලින්ම ඕගොල්ලෝ කැමති නැත්තම් එපා කියලා කියන්න. මොකද මම දන්නවා ඒ කාලය ඇතුළත හරිම හිතට වෙහෙස කරා. ඒ වගේම ඇඟට මහන්සි. ඉතින් එපා කියලා මේක සීමා කරන්න. තමන්ට උදව් කරන්න එන කෙනෙක් නම් කමක් නැහැ. ඒගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්න. ඒ වුණාට ගොඩක් ඔයාගේ දරුවගේ ආරක්ෂාව ගැන නිතරම හිතන්න. මොකද ඒගොල්ලෝ එනවට වැඩිය හොඳයි දරුවව ආරක්ෂා කරන දේනේ අපිට හිතන්න ඕනේ. ඉතින් සාමාන්‍ය ලෙඩ රෝග ඇති වෙලා තියෙන කට්ටිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විස බීජ තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහනේ. ඒ හින්දා සීමා කරන එක ඉතාම වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා මේ කරුණු ටික ඔයගලන්ට වැදගත් වුණා කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මම ඔයගලන්ට උදව් කරන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔයගලන්ගේ යාළුවන්ට ෂෙයා කරන්න. තවත් අම්මා කෙනෙක්ට උදව් වෙන කරුණු මේකේ තියෙන්න පුළුවන්. මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඔයගලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අම්මා කෙනෙක් ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් ඉක්මනට ඒ සීනේ සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. ආයුබෝවන්.